සෑහෙන කාලයකට පස්සේ YouTube එකට වීඩියෝ එකක් දාගන්න බැරි වුණා. මොකද මමත් අධ්‍යයන කටයුතු නිරත වුණා සහ මගේ යම් කාර්යබහුල මට්ටමක් තිබුණ හින්දා වීඩියෝ එකක් දාගන්න බැරි වුණා. ඒත් මට පුළුවන් වෙලාවට මම ආපහු වීඩියෝස් දාන්න පටන් ගන්නවා. කොහොම වුණත් ටිකක් වෙනස් විදිහට තමයි මම වීඩියෝස් දාන්න පටන් ගන්නෙ. මොකද ගොඩක් අය ගොඩාක් ප්‍රශ්න අහලා තිබ්බා. ගෑලගේ ප්‍රශ්න කියලා තිබ්බා. මට සමා වෙන්න ඕනේ කිසිම ප්‍රශ්නයකට මට උත්තර දෙන්න බැරි වුණා. WhatsApp through message කරලා තිබ්බ සමහර අය. ඇත්තටම ඒවටත් මට හරි reply දී ගන්න බැරි වුණා. මේ කොහොම වුණත් අහලා තිබ්බ බහුල වශයෙන් අහලා තිබ්බ ප්‍රශ්නයක් තිබ්බ විශ්ව ශක්තිය ගැන. ඇත්තටම විශ්ව ශක්තිය මට වැඩ කරේ නැහැ. මම ඒ කිව්ව මෙතඩ් එක කරා මට වැඩ කරේ නැහැ කියලා. ඇත්තට මොකක්ද හේතුව කියලා. ඒ හේතුවෙන්ම මම අද වීඩියෝ එක කරන්නම්. ඇත්තට මේක ගැන කතා කරොත් එහෙම විශ්ව ශක්තිය භාවිතා කරගෙන අපේ ජීවිතේ යම් යම් දේවල් අපිට ලබා ගන්න පුළුවන්. ඒකේ වැරද්දක් බොරුවක් එතන නැහැ. ඒත් ඇත්තටම එතනදී අපි සමහර වෙලාවට අපි අපේ ස්වයං යෝජනාවක් විදිහට කොලේක ලියනවා. යම් මෙතඩ් තියෙන මෙච්චර වතාවක් ලියනවා මෙච්චර දවසක් කියලා. ඒ මොන මෙතඩ් එකට අපි ලියුවත් මොන ක්‍රමයකට ලියුවත් මොන විදිහට විශ්යෙන් ඉල්ලුවත් ඇත්තට මෙතනදී බලපාන්නේ ඔයා ලියන වචනවත් එහෙම නැත්නම් අර ඔයා පාට කරන දේවල්වත් ඔයා එල්ලන ෆොටෝ එකවත් ඔයාගේ ඩ්‍රීම් බුක් එකේ අලවලා තියෙන දේවල්වත් නෙවෙයි. එතනදී ප්‍රධාන වශයෙන්ම බලපාන්නේ ඔයාගේ වචන වලටත් වඩා ඔයාගේ ভাইබ්‍රේෂන් එක. ඒක මම මෙහෙම කියන්නම්කෝ. උදාහරණයක් විදිහට කිව්වොත් එහෙම මම තැනකට යනවා මම යන්නේ අකමැති මිනිස්සු ඉන්න තැනකට. අන්න ඒ වගේ තැනකට ගියාට පස්සේ මට රවාගෙන ඉන්න බැහැනේ. මම බොරු හිනාවක් මවාගෙන මම බොරුවට හරි සතුටින් වගේ පෙන්නගෙන මං ඉතින්ට යනවා. හැබැයි මගේ ඇඟ ඇතුලේ තියෙන ভাইබ්‍රේෂන් එක එතනදී ඇත්තටම සතුටක්ද තියෙන්නේ නැහැ. ලොකු අකමැත්තක් තමයි එතනදී තියෙන්නේ. හැබැයි ඒ අකමැත්ත පෙන්නන්න නැතුව මට එතෙන්ට යන්න වෙනවා. හැබැයි මේ විශ්වය ක්‍රියාත්මක වෙන්නේ මම පිටින් පෙනෙන රූපයට නෙවෙයි මගේ අභ්‍යන්තරයේ තියෙන ඒ ভাইබ්‍රේෂන් එකට. ඒ කියන්නේ ඒ අවස්ථාව අපි උදාහරණයක් ගත්තොත් මම ඒ අවස්ථාවේ අකමැත්තෙන් ඉන්නේ. අකමැත්ත තමයි මගේ ඒ වෙලාවේ ভাইබ්‍රේෂන් එක වැඩ කරන්නේ මේ විදිහට. අන්න ඒ ආකාරයටම අපි කියමු ඔයා යම් දෙයක් විශ්වෙන් ඉල්ලනවා. ඔයා රැකියාවක් ඉල්ලනවා කියලා හිතන්න. ඒ රැකියාව ඉල්ලද්දී ඔයා ඒ රැකියාව ඉල්ලන්නේ හරි අකමැත්තෙන්. නිකන් හරි බරක් වගේ. නිකන් අර රැකියාවක් නැතිකමට ඉල්ලනවා වගේ. එහෙම නැත්නම් හරි දුකෙන් ඉල්ලන. අන්න ඒ වගේ වෙලාවක ඔයාට ආකර්ෂණය වෙන්නේ දුකට අයත් යම් දෙයක්. එහෙම නැත්නම් දුකෙන් වැඩ කරන්න වෙන රැකියාවක්. ඔයා හරි සතුටින් ප්‍රබෝධමත් විදිහට මේක ඉල්ලනවා නම් මම මේ රැකියාව අරන් මේ දේවල් මිනිස්සුන්ට කරනවා. අහිංසක මිනිස්සුන්ට මෙන්න මේ වගේ දේවල් කරනවා කියලා හරි විශ්වාසයෙන් සතුටින් මේ දේ කරනවා නම් අනිවාර්යෙන්ම ඔයාට එළදී ලැබෙනවා. හැබැයි විශ්ව ශක්තිය ගැන කතා කරන බොහෝ දෙනෙක් කතා නොකරන තරක් තියෙනවා මෙතන. ඔයාට ඉල්ලන දේ හිමි නැති එකක් නම් ඒ කියන්නේ ඔයාට විශ්වයෙන් ඉල්ලන දේ වට ඇත්තටම හිමි නැත්තම් උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම ඔයා ඉල්ලනවා ඔයාගේ සුදුසුකම් වලට ගැලපෙන්නේ නැති රැකියාවක්. එහෙමත් නැත්තම් ඔයා ඒ රැකියාවට ගියොත් ඔයාට අනාගතයේදී ඔයාගේ ජීවිතේ විනාශයක් වෙන්න පුළුවන්. එහෙම නැත්තම් ඔයා රැකියාවට ගියාට පස්සේ ඔය දැන් හොඳට ඉන්න ඔයා නරක කෙනෙක් වෙන්න පුළුවන්. අන්න ඒ වගේ වෙලාවකවත් අන්න ඒ වගේ වෙලාවක විශේෂයෙන්ම විශ්වය ඔයාට අන්නේ දේ ලබා දෙන්නේ නැහැ. විශේෂම කාරණය තමයි අපිට දැන් මෙතනදී කර්මය කියන එකට චුට්ටක් කතා කරන්න වෙනවා. කර්මය තුලදී කියන්නේ මේ අපි මේ මොහොතේ අපි ඉන්නේ ශරීර කයක් දරාගෙන යම් විඤ්ඤාණ ධාතුවක් එක්කනේ අපි ඉන්නේ. මේ පිටින් පේන අපි වුණාට අපි ගොඩාක් රැස් කරගත්ත හොඳ කර්ම නරක කර්ම මෙතනදී තියෙනවානේ. ඇත්තටම මේ කර්ම නියාමයන් අනුව ඔයාට ඒ දේ සුදුසු නැත්තම් ඇත්තටම ඒ දේ ඔයාට හම්බෙන්නේ නැහැ. සමහරලාට ඒ දේ తాවකාලිකව හම්බෙලා ඔයාට නැති වෙන්න පුළුවන්. ඔයා විශ්වයෙන් ඉල්ලලා ඔයාට හම්බෙන්න පුළුවන්. හැබැයි తాවකාලිකව. ඒ දේ හම්බෙලා නැති වෙන්න පුළුවන්. මොකද ඔයාගේ මාර්ගය වෙන මාර්ගයක්. අන්න ඒ දේවල් සිද්ධ වෙන්න පුළුවන්. ඒ විශ්වයෙන් ඉල්ලන හැම දෙයක්ම අපට නොලැබෙන්නේ ඒකයි. ඇත්තටම මේ කර්ම නියාමයන් අනුව ඔයාට සුදුසු දෙයක් නම් අනිවාර්යෙන්ම විශ්ව භූමි ඉක්මනට ඒ දේ ඔයාලට ලැබෙනවා. දැන් සමහර අය කියලා තිබ්බත් දෙවියන්ගෙන් ඉල්ලද්දිත් ඒ දේ වෙනව නේද? ඔව් ඇත්තටම මේ දෙවියෝ නිත් විශ්වයේනේ. දෙවියෝ කියන්නේත්
මනු ලෝකේ ඉඳගෙන ගොඩක් පින් රැස් කරගෙන ගොඩක් පින් කරගෙන ඒ ධර්මයේ තුල හරි විදියට ගිහිල්ලා හරි ශ්‍රද්ධාවෙන් දිව්‍ය තලවල ඉන්න කොටාසයක්. ඉතින් ඒ අය හරහාත් අපිට යම් විශේෂ ශක්තියක් ළඟා කරගන්න පුළුවන් වගේ මේ අය හරහාත් අපිට උදව් ලබා ගන්න පුළුවන්. ඉතින් ඒ අය හරහාත් උදව් ලබා ගනිද්දී ඒ අය බලනවා මේ උදව්ව මෙයාට සුදුසුද, මේ උදව්ව ලැබීමෙන් මෙයාගේ මේ තියෙන සිල්වත් බව, මෙයාගේ හොඳකම නැති වෙනවද කියලා. අපි ටිකක් ගැඹුරින් කතා කරන්න කලින් පොඩ්ඩක් සරලව මම මේ දේවල් ටික කියන්නේ. ඉතින් අන්න ඒ මොහොතේදී ඒ දේ ලැබුණොත් ඔයාට අනාගතයේදී පාප මිත්‍රෝ නරක යාළුවෝ හම්බෙලා ඔයාට ගොඩක් අපහසුතාවයට පත් වෙනවද? ඔයා දැන් ඉන්න තත්ත්වයෙන් පහළට වැටෙනවද කියලා අන්න ඒගොල්ලෝ බලනවා. ඉතින් අපි විශ්වයෙන් ඉල්ලුවා දිව්‍යවරු වැඩ ඉන්නේ විශ්වයේම තමයි. ඉතින් ඒ දිව්‍යවරු කියන්නේ විශ්වයේම කොටසක්. ඉතින් දෙවිවරු හරහා ඉල්ලද්දිත් ඒගොල්ලොත් බලනවා මේ දේ දුන්නොත් මේ මිනිස්සයා හොඳට ජීවත් වෙයිද? නැත්නම් මෙයාගේ සිල් ගුණදම් පෙරෙයිද? මේ ඉන්න තත්ත්වයෙන් පහළට වැටෙයිද? එහෙම වැටෙනවා නම් අන්න ඒ දේ ඔයාට ලැබෙන්නේම නැහැ. හැබැයි ඔයාට ඔයාගේ පින පව අනුව ඔයා කරලා තියෙන කුසල අකුසල් අනුව ඔයාට ඒ දේ සුදුසු නම් අනිවාර්යෙන්ම ඔයාට ඒ දේ පොඩි මතක් කිරීමකින් ඔයාට ලැබෙනවා. ප්‍රධානම දේ තමයි අපේ ভাইබ්‍රේෂන් එක හොඳ මට්ටමක තියාගෙන ඉල්ලන්න ඕනේ. දෙවියෝ ළඟට ගිහිල්ලුවත් විශ්වෙන් ඉල්ලුවත් ඔයාගේ ভাইබ්‍රේෂන් එක හොඳයි නම් අනිවාර්යෙන්ම ඔයාට හොඳ දෙයක් සිද්ධ වෙනවා. දැන් අපි සාමාන්‍ය ජීවිතේ ඉද්දී උනත් නිකන් හිතලා බලන්න අපි දුකෙන් ඉද්දී අඬන ඉද්දී මොකක් හරි ප්‍රශ්නයක් ගැන හිත ඉද්දී අනිවාර්යයෙන්ම ඊට සමාන දේවල් වලට තමයි අපිට ආකර්ෂණය වෙන්නේ. උදාහරණයක් විදිහට මම මෙහෙම දෙයක් කියන්නම්. අපි තැනකට ගිහිල්ලා අපි කියනවා මේ මගේ මේ අත මේ පැත්ත රිදෙනවා, මේ දවස්වල මෙහෙම එකක් වුණා, සෙල්ලම් කරන්න ගියා, ජිම් එකට ගියා, අත රිදීගෙන යනවා. ඒකටම හරියන සෙට් එකක් අපිට හම්බෙන්නේ නැද්ද? තව කෙනෙක් කෙනා මගේ මේ කකුල මේ පැත්තට රිදෙනවා, මමත් මේ ගියසදී ජිම් එකට ගියා, කකුල පොඩ්ඩක් මගේ රිදෙනවා. තව කෙනෙක් කියනවා මගේ මේ කොන්දේ මේ පැත්තට රිදෙල්ලක් කියනවා, මමත් මේ ළඟදී අන්න ඒ සමාන ভাইබ්‍රේෂන් තමයි සෙට් වෙන්නේ. අන්න ඒ වගේම නොපෙනෙන ලෝකයේ තුලත් ඊට අදාළ දේවල් අපිට ආකර්ෂණය වෙනවා. අපි දුකෙන් ඉන්නේ දුක හිතන ආරංචිම තමයි අපිට එන්නේ. දුක කියන මිනිස්සුම තමයි අපේ ජීවිතේට ලං වෙන්නේ. ඉතින් අන්න ඒ දේ තුල අපි මේ අභ්‍යන්තර සාමය හරි විදියට පවත්වාගෙන යනවා නම් ඒකෙන් චුට්ටක් මිදෙන්න පුළුවන්. අපි ඉතින් ඒක ප්‍රැක්ටිස් කරන්න ඕනේ. ඊට අදාළව පුහුණුවක් තියෙනවා. ඉතින් පුහුණුව අපි කරගෙන යන්න ඕනේ. විශේෂයෙන් මම මේ channel එකේ කතා කරේ අධ්‍යාපනය ලබන ඕනෑම කෙනෙක්ට බලලා යම් මොටිවේෂන් එකක් ගන්න පුළුවන් වන වීඩියෝස් තමයි කරගෙන ඉදිරියටත් මම පුළුවන් විදිහට දේවල් කරගෙන යනවා. සාටියක් වෙනස් විදිහේ වීඩියෝස් ටිකක් මම ගේන්න බලාපොරොත්තු වෙනවා. කොහොම වුණත් අපි අද ඉඳන් පුරුදු වෙමු කවුරු මොන දේ කිව්වත් අපේ ভাইබ්‍රේෂන් එක හොඳ මට්ටමකට තියාගන්න ඕනේ. අපි ভাইබ්‍රේෂන් එක හොඳ මට්ටමකට තියාගෙන ඉද්දි කවුරු හරි අපි තරහ ගස්සන්න හදනවා නම් අපි දැනගන්න ඕන අපේ ভাইබ්‍රේෂන් එක පහත ගියොත් එහෙම ඊට අදාළ දේවල් තමයි අපිට ආකර්ෂණය වෙන්නේ. ඒ හින්දා අපි හොඳ මට්ටමක ඉන්න ඕන කියලා. ඉතින් ඔයා මොන ආගමක කෙනෙක් වුණත් ඒ හැම ආගමක් තුලම තියෙන්නේ හරි විදිහට ඒ ආගම ගැඹුරින් බැලුවොත් එහෙම. භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා තියෙන ජේසුස් වහන්සේ දේශනා කරලා තියෙන නබිතුමා කියලා තියෙන්නේ මේ ভাইබ්‍රේෂන් එක ඉහළ දමාගෙන උසස් තත්ත්වයකට යන්නේ කොහොමද කියන එක. ඉතින් අර උපමා වලින් ඒ ශාස්ත්‍රඥ වහන්සේලා කියන දේවල් සමහර අය වැරදි විදියට අර්ථකථනය කරලා වැරදි පාරවල ගිහිල්ලා තියෙනවා. නමුත් හරි විදියට හරි ප්‍රඥාවෙන් ගැඹුරින් අපි අධ්‍යයනය කරොත් අපිට තේරෙනවා මේ හැම ශාස්ත්‍රඥ වහන්සේ කෙනෙක්ම අපිට දේශනා කරලා තියෙන ভাইබ්‍රේෂන් එක ඉහළ දමා ගන්න කොහොමද කියන එක. එහෙනම් මෙන්න මේ විදියට ভাইබ්‍රේෂන් එක ඉහළ දමා ගැනීමේ එක උපක්‍රමයක් තමයි අපි තව කෙනෙකුට උපකාරයක් කරන එක. මේ ගැන තවදුරටත් ගැඹුරින් අපි ඉස්සරහට කතා කරමු. අද වීඩියෝ එක අවසන් කරන්න කලින් ඔයාලට මම මෙහෙම දෙයක් කියන්න. දවසකට එක්කෙනෙක්ට එක උදව්වක් කරන්න අපි අද ඉඳන් පුරුදු වෙමු. එක්කෙනෙක්ට එක උදව්වක්. මම කියන්නේ අවම. ඒක සමහරවිට ඔය බස් එකේ යද්දී බස් එකේ හිටගෙන ඉන්න අසරණ කෙනෙක්ට, අහිංසක කෙනෙක්ට, වයස්ගත කෙනෙක්ට ඔයාගේ අසුන පිරිනමනවා වෙන්න පුළුවන්. ඒක ඔයාට සතුටට කාරණයක් සහ අභ්‍යන්තර සතුට, ඔයාගේ අභ්‍යන්තර මෛත්‍රිය පෙනෙන එක කාරණයක්. සමහරවිට ভাইබ්‍රේෂන් එක ටික ටික ඉහළ යන්න ගන්නවා. අපි පින කියලා කරන්නේ මේ ভাইබ්‍රේෂන් එක අපි පින කියලා කරන්නේ මේ ভাইබ්‍රේෂන් එක ඉහළ දමා ගැනීමම තමයි. ඉතින් මෙන්න මේකදී අපි ටික ටික මේක හුරු වෙන්න ඕන, ප්‍රැක්ටිස් කරන්න ඕන. මම කලින් කිව්වා වගේ. ඉතින් ඒකදී අපි අද ඉඳන් පුරුදු වෙමු දවසකට එක උදව්වක්. මම කියන්නේ අවම දවසකට එක උදව්වක් අපි කෙනෙක්ට කරමු. ඒක සමහරලාට පාරින අසරණ කෙනෙක්ට ඔයාගේ බත් පැකට් එක දෙනවා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වචනයෙන් කෙනෙක්ගේ හිතක් හැදීමක් වෙන්න පුළුවන්.
හැබැයි අභ්‍යන්තරයේ අර බොරදියේ මාළු බානාවගේ මම මේක කරොත් මට මේම කරගන්න පුළුවන් වෙයි කියලා හිතන්නේ නැතුව හදවතින් මේ උදව්ව කරන කෙනෙක් බවට අපි පත් වෙන්න ඕන. ඉතින් අන්න ඒ කාරණය තමයි මට අද කියන්න ඕනේ සහ නැවත මට පුළුවන් විදිහට වීඩියෝස් දානවා මතක තියාගන්න. එක්කෙනෙක්ට එක දවසක එක උදව්වක් කියන concept එක අපි පුළුවන් විදිහට ක්‍රියාත්මක කරමු. එහෙනම් ගිහින් එන්න හැමෝටම ජය වේවා.